ඉතින් යාළුවනේ ඔයාලව අදත් පිළිගන්නවා ඇනිම රිවිව් හබ් අපේ YouTube channel එකට. ඉතින් ඔන්න මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ජුජුත්සු කයිසෙන් 0 කියන මාරම ලස්සන ඇනිම මූවි එක. ඉතින් මේ මූවි එක ගැන කියනවා නම් මේ මූවි එක යුටාගේ කතාව. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. I don't ever slow up, no I don't take shit, I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit, I got no love. ඉතින් බොයිස් ඔන්න මූවි එක පටන් ගත්තට පස්සේ අපිට පෙන්නනවා එක පාසලක්. මේ පාසලේ ඇතුලේ ඉන්නේ අපේ මේන් කැරක්ටර් එක වෙන යුටා. ඉතින් යුටාට ළමයි වාගයක් කරදර කරන ගමන් තමයි ඉන්නේ. එක ළමයෙක් මෙයාට කරදර කරන්නේදී යුටා කියනවා එකපාරට රිකා කියලා. ඒත් එක්කම අපිට පෙන්වන්නේ අමුතු රාක්ෂයෙක් ඇවිල්ලා මේ ළමයාගේ මූණෙන් අදින විදිය. ඉතින් ඊට පස්සේ මෙතනදී අපිට කට් කරලා පෙන්නනවා ආයෙත් අපේ යුතාව. ඉතින් යුතා මේ වෙලාවේදී ගොඩක් බය වෙලා තමයි ඉන්නේ. ඒත් එක්කම අපිට බලාගන්න පුළුවන් මෙතනදී එක දොරක් ඇහෙනවා. ඉතින් ඒ දොර කබඩ් එක දොරක්. එතන ඇතුලේ ඉන්නේ අර ළමයි ටික යුතාට කරදර කරන්න ආව. මේක නිසා වෙන්න ඕනේ යුතා බය වෙලා ඉන්නේ. ඊට පස්සේ අපිට එතනින් කට් කරලා පෙන්නන්නේ යුතාව වෙනම ස්ථානයකට ගෙනල්ලා තියෙනවා. ඒත් එක්කම අපේ සටරුගජෝ මේ වෙලාවේදී අපිට පෙන්නනවා මෙතනින් කට් කරලා. ඉතින් මේ වෙලාවේදී සටරුගජෝ වැජිරියන් එක කතා කරන ගමන් තමයි ඉන්නේ. එයා කියනවා මේ යුතාව මරන්න බෑ. එයාටත් ජීවිතයක් තියෙනවා කියලා. ඒත් වැඩිහිටියන්ගේ මතය නම් රිකා ආවොත් මේ ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙයාව මරන්නම ඕනි කියලා. ඒත් මේ වෙලාවේදී කතා කරලා කොහොම හරි ගොජෝ සෙන්සේ මේ යුතාව බේර ගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට මෙතනින් කට් කරලා පෙන්නන්නේ අපේ යුතාව යුතත් එක්ක කතා කරන ගොජෝ සෙන්සේ මේ වෙලාවේදී යුතාගෙන් අහන්නේ මේ තියෙන්නේ මොකද්ද කියලා. ඔය තියෙන්නේ පිහියක් නමුත් දැන් ඒක එහෙම නෙමෙයි කියලා කියනවා. අපේ යුතාට ජීවිතේ කරකිල්ල තමයි ඉන්නේ. මොකද කිව්වොත් එයා නිසා ගොඩක් අය විනාශ වෙනවා. එයා ගොඩක් උත්සාහ කරලා තියෙනවා එයාම සිහිය දිවි නසා ගන්න. ඒත් එයාට ඒක කරන්න බැරි වෙලා තියෙනවා මේ ශාපේ නිසා. ඉතින් මේ වෙලාවේදී ගොජෝ සෙන්සි කියන්නේ ඔයාගේ ශාපේ වැරදි පැත්තට වගේම හොඳ පැත්තට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ඔයා ජීවත් වෙලා ඉන්න ඕන. ඔයාගේ ශාපය හොඳ පැත්තට පාවිච්චි කරන්න කියලා. ඉතින් යාළුවනේ මේත් එක්ක මෙතනින් කට් කරලා අපිට පෙන්නන්නේ අපේ යුටා එක ඇඳුමක් ඇඳගෙන ලෑස්ති වෙනවා පොඩි ගමනක් යන්න. මෙයා මෙහෙම ඇවිල්ලා තියෙන්නේ ජුජුත්සු හයියකට. ඉතින් මෙතනදී ගොජෝ සෙන්සේ මෙයාව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ දෙන්නත් එක්ක යනවා පාසල ඇතුළට. ඉතින් මේත් එක්ක මූවි එකේ ටයිටල් එක ජුජුත්සු කයිසෙන් 0 කියලා වැටෙනවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපිට පෙන්නන්නේ මෙයා වගේම පළමු ශ්‍රේණියේ ශිෂ්‍යයන් ටිකක්. ඉතින් මෙයාලගේ නම් තමයි පැන්ඩා එතකොට මකිසනින් සහ ඉනුමකි. ඒත් එක්කම මෙතනින් කට් කරලා පෙන්නන්නේ අපේ ගොජෝ සෙන්සේව. ඉතින් මේ වෙලාවේදී අපේ ගොජෝ සෙන්සේ අපේ අලුත් ශිෂ්‍යව අඳුන්වලා දෙනවා. මේ තමයි යුටා කියලා. ඉතින් යුටා මෙහෙම ගේට් එක අරගෙන ඇතුළට එද්දී එයාගේ තියෙන ශාපේ බලය දැකලා මෙයාට පහර දෙන්න යනවා. ඉතින් මෙතනදී මේ කට්ටිය හදන්නේ කොහොම හරි මේ ශාපය විනාශ කරන්න. මෙතනදී ගොජෝ සෙන්සි කියනවා දවසින් දවස ජපානයේ තියෙන අපි රහස් මරණ සංඛ්‍යාව වැඩි වෙනවා කියලා. ඉතින් මේක ඇහුවට පස්සේ නම් අපේ යුටාගේ වගේම අනිත් අයගේ මූණුත් නිකන් අමුතු වෙලා යනවා. මොකද කිව්වොත් මේක මෙයාලට කලින් කිව්වේ නැති නිසා. ඉතින් ඒ වෙලාවේදී ගොජෝ සෙන්සි නම් කියන්නේ මට සමා වෙන්න කියලා. ඉතින් ඒත් එක්කම අපේ රිකා කලබල වෙලා මෙතනින් අයට පහර දෙන්න යනවා. යුටාට කරදර කරන්න හදනවා කියලා හිතලා. රිකා පුංචි කාලේ යුතාට මුද්දක් දීලා පොරොන්දු වෙලා තියෙනවා මං ලොකු වුණාම ඔයාව බඳිනවා කියලා. ඉතින් මෙන්න මේ පොරොන්දු ඉෂ්ට ගන්න තමයි රිකා කර්ස් යුනිට් එකක් වෙලා ඉපදිලා තියෙන්නේ. ඉතින් එයා ඒ නිසා තමයි අපේ යුතාගේ පස්සෙන් එන්නේ කියලා මේ වෙලාවේදී ගොජෝ සෙන්සේ ලොකු කතාවක් මෙතනදී කියලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අර තුන් දෙනාත් හොඳටම ගුටි කාලේ ඉන්නවා තමයි අපිට පෙන්වන්නේ. රිකා මෙයාලට ෂොට් එක දීලා වගේ. ඉතින් යාළුවනේ එතනින් කට් කරාට පස්සේ අපිව යන්නේ වෙන සිදුවීමකට. ඉතින් මෙතනදී යුටා කියන්නේ මටත් ඔයාලත් එක්ක එකට වැඩ කරන්න පුළුවන් නේද කියලා. ඉතින් මෙතනදී මාකිසෙනින් කියන්නේ ඔයා හිරිහැරයට ලක් වුණා නේද කියලා. ඉතින් මෙතනදී යුතාගේ හිත අකුණක් ගැහුවා වගේ කඩන් යනවා. ඊට පස්සේ තවදුරටත් මෙයා කියනවා ඔයාව හිරිහැරයට ලක් වුණා වගේ මාත් ඔයාට හිරිහැර කරන්න ඉඩ තියෙනවා. මෙහි ඉන්න අනිත් අයත් ඔයාට හිරිහැර කරයි. ඔයාට මෙහි ඉඩක් නැහැ. ඔයා කොහොමද මෙහි ඉන්නේ කියලා. ඉතින් මෙහෙම යුතාව මානසික වට්ටනයකට පැන්ඩටයි ඉනුමකිටයි ගොඩක් කේන්ති යනවා. ඉතින් එයා තමයි මෙතනදී අපේ යුතාගේ හිත හදන්නේ. ඉතින් ඊට පස්සේ අපිට මෙතනදී පෙන්වන්නේ වෙනත් සිදුවීමක්.
ඉතින් අපේ ගොජෝ සෙන්සේ මේ දෙන්නවත් එක්කගෙන ඇවිල්ලා තියෙනවා මේ පාසලකට. ඉතින් මේ පාසලේ ගොඩක් ධනාත්මක වගේම ඍණාත්මක හැඟීම් හැංගිලා තියෙනවා. ඒ වගේ ඍණාත්මක හැඟීම් ගොඩක් තියෙන තැන්වල තමයි මේ වගේ කර්ස් යුනිට් වාසය කරන්නේ. ඉතින් එයාලා ගොඩක් ඍණාත්මක හැඟීම් තියෙන තැන්වල වාසය කරාම එයාලගේ ශක්තිය වැඩි වෙනවා. ඉතින් මේත් එක්කම ගොජෝ සෙන්සේ මේකට ආවරණයක් දාලා එයා පිටතට යනවා. ඉතින් මේ වෙලාවේදී එයා මේ දෙන්නට කියනවා මැරෙන්නේ නැතුව ඉන්න කියලා. ඉතින් මෙතනදී අපේ යුටා නම් පිටුට්ටක් බය වෙනවා. ඒත් එක්කම මේ දෙන්න ඉස්සරහට යද්දී පෙන්නනවා කර්ස් යුනිට් තුනක් මෙයාලා පැත්තට එනවා කියලා. ඉතින් මේත් එක්කම මාකිසෙනින් මේ අයව විනාශ කරලා දානවා. ඉතින් ඊට පස්සේ අපේ මාකිසෙනින් කියන්නේ ඔයා ඔහොම බය වෙලා හරියනවද කියලා. ඉතින් ඒත් එක්කම අපිට කට් කරලා පෙන්නන්නේ මෙයාලා හෝල් එකක් දිගේ ඇවිදන් යන විදිහ. ඉතින් ඊට පස්සේ ඒ දෙන්න ඇවිදන් යද්දී චූටි කර්ස් යුනිට් හැංගිලා බලන් ඉන්නවා පෙන්නනවා. මෙතනදී මාකිසෙනින් නම් හිතන්නේ මේ යුතාගේ ආරක්ෂකය වෙන රිකා ඉන්න නිසා තමයි මෙයාලා පස්සෙන් එන්නේ නැත්තේ කියලා. ඉතින් ඊට පස්සේ මෙහෙම යද්දී අපේ යුතා නම් මාර විදිහට ගැස්සෙනවා. අන්න අතරින් කවුද ගියා කියලාත් කියනවා. ඉතින් මේ වෙලාවේදී අපේ යුතාගෙන් අහනවා ඔයාගේ ග්‍රේඩ් එක මොකක්ද කියලා. ඉතින් මෙතනදී මෙයා නම් කියන්නේ මට එහෙම දෙයක් නෑ මන් දන්න ධර්මින් කියලා. ඊට පස්සේ එයාගේ ID එක ඉල්ලුවාම එයාට දෙනවා ID එක. ඉතින් මෙතනදී අපේ මාකිසෙනිනුත් පුදුම වෙනවා. මොකද කිව්වොත් මෙයා ස්පෙෂල් ග්‍රේඩ්. ඉතින් ජුජුත්සු මන්තරකාරයන්ව බෙදෙන ග්‍රේඩ් 4ක් තියෙනවා. ඒකේ පළවෙනි ග්‍රේඩ් එක තමයි ග්‍රේඩ් 4, ඒ වගේම ග්‍රේඩ් 3, ග්‍රේඩ් 2, ග්‍රේඩ් 1, ඒ වගේම ස්පෙෂල් ග්‍රේඩ්. ඉතින් මේ ස්පෙෂල් ග්‍රේඩ් කියන්නේ ග්‍රේඩ් 1 අයටත් වඩා ගොඩක් බලවත් අය. ඉතින් මෙතනදී මාකිසෙනුත් පුදුම වෙනවා මෙයාගේ ස්පෙෂල් ග්‍රේඩ් කියලා දැකලා. ඊට පස්සේ ඉතින් මේ අය මෙහෙමම ඉස්සරහට යනවා. මෙතනදී මෙයාලගේ ඉස්සරහට ලොකු කර්ස් යුනිට් එකක් ඇවිල්ලා මෙයාලව ගිල්ලලා දානවා. 君の中にある赤と青き線それらが結ばれるのは真の像 ඉතින් බෝයිස් මම මේ මූවී එක පාර්ට් 3කට විතර කඩලා තියෙන්නේ. මොකද කිව්වොත් මේක දිග මූවී එකක්. ඉතින් අපි ඊළඟ පාර්ට් එකෙන් අපේ අලුත් මූවී එකකින් හම්බෙමු. එහෙනම් යාළුවනේ අදට ගිහින් යන්නම් ඔයාලා ඔක්කොටම සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් හැමෝටම සයොනාරා.